තව පොඩ්ඩක් කතා කරමු. කතා කරලා ඊළඟ ගීතයට යමු. සූදානම් වෙන්න ඊළඟ ගීතය තමයි අහසයි ඔබ මට ගීතය. ඒකේ දෙපළ සූදානම් වෙන්න. එතකන් අපි කතා කරමු. ඔබ නැවැත්තුවේ සිනමා කර්මාන්තය ගැන. නමුත් මට දැන් ආයි අහන්න හිතෙනවා ඒ අම්මා අහිමි වෙන වෙලාවේ අවුරුදු 7ක දියණියක් හැටියට මතකයක් තියෙනවනේ. ඔව් මට මතක යාන්තම් නිකන් මතකයක් තියෙනවා. මං හිතන්නේ දෙවනි පන්තියේ වගේ හිටියේ. මගේ සීයා ඇවිල්ලා මාව ඉස්කෝලෙන් අරගෙන ගියා. ඉතින් අපිට තේරුමක් තිබුණේ නැහැ. මගේ අම්මට තිබුණේ රෝගය මේ රුමැටික් හાર્ට් කියන එක. ඒ රුමැටික් හાર્ට් කියන එක හැදුනහම දොස්තරවරු කියන්නේ මට තව නංගි කෙනෙක් ඉන්නවා. තව දරුවෝ හදන්න එපා කියලා කියන්නේ. මහන්සි. අපේ අම්මා මට මතකයි පුංචි කාලේ වැඩ කරන්න බෑ යාට. හැම වෙලෙම යා මේ ඉස්පිරිතාලවල හිටියේ. ඉතින් අන්තිමට දරුවෙක් ලැබෙන්න ගිහිලා තමයි නැති වුණේ. දරුවත් එක්කම නැති. තව දුවෙක් මං හිතන්නේ මගේ නංගි කෙනෙක් වෙන්න ඇති. එයත් එක්කම තමයි අම්මා නැති වුණේ. මම කොතනකවත් ඒ කතා කරන්න කියන්නේ මට එච්චර සංවේදී වෙන්න බැරි නිසා මම ඒක හරි අමාරුයි මට දරා ගන්න. තාත්තා ජීවත් වුණේ ඔබතුමිය ළඟ. ඔව් තාත්තා හිටියා මං ගාව. අද තාත්තා නැති වුණා. දැන් අවුරුදු 2ක් විතර වෙනවා නැති වෙලා. මගේ තාත්තා මට තමයි ගොඩක් ආදරේ. මොකද අනිත් අයට නැති මන් දන්නේ මගේ පුදුම සෙනෙහසක් තිබුණා තාත්තට. තාත්තා මට හරි කිට්ටුයි. තාත්තා පුදුම ආදරයක් තිබ්බා මට. ඉතින් යා මරණ මොහොතෙත් යාට අර කාට් ඇවිල්ලා මම නැති වුණේ. අන්තිමට අවුරුදු 83ක් හිටියා. 83ක් හිටියා හරි ආඩම්බරෙන් හිටියා මං ගැන. ඉතින් යාව මම තමයි මට පුළුවන් විදියට මම ජාතික රෝහලට දාලා එයාගේ හැම අසනීපයක්ම මම බැලුවේ. ඉතින් මම යනවා මගේ තාත්තව බලන්න. කිසිම සහෝදරයෙකුටවත් නෑදෑයෙකුටවත් කියන්නේ මම තනියෙන් තාත්තව අරගෙන ගිහිල්ලා මොකද මාව අඳුරන අය ගොඩක් අපිට හරි ආදරේනේ මේ රටේ හැම දොස්තරෙක් සලකනවා. ඉතින් ඒක නම් ඒ ලැබීම කියන දේ නම් ඒක පින්වන්තයි. ඒක නිම කරන්න ඔව්. ඉතින් කොහෙ ගියත් අපිට හරි ආදරේ දෙනවනේ මිනිස්සු නේද නිශංකයි. ඔව්. ඉතින් ඒ නිසා මේ ඒගොල්ලෝ අපේ තාත්තට හරියට සලකනවා. අනිත් අයටත් ඒ වගේම තමයි. ඉතින් අර මේ විශේෂත්වයක් තියෙනවා. සහ අනිත් අර එතන ඉන්න වාට්ටුවේ ඉන්න අනිත් අය කියනවා ඔයා හරි පින්වන්තයි මේ වගේ දරුවෙක් ලබන්න. බාන් කොච්චර වාට මේ වටිනා දියණියක් කියනවා. ඔව්. ඉතින් මගේ තාත්තා හරි සතුටින් ඒක සහෝදරනේ. ඒ කතාව ඇතුලේ තියෙන පණිවිඩ හොඳේ. අපේ ජනවහරේ අපි පිළිගත්ත මතයක් තියෙනවා. තාත්තලට වැඩිපුරම ආදරේ කවුද? දූලා. ඒක දුවෙක් නැති මට දැන් තදින් දැනෙනවා. අවංකව. මගේ තාත්තා එච්.ආර්. ජෝතිපාලගේ බොහොම යාළුවෙක්. ඉතින් එතුමත් එක්ක මේ ওই ගීත ගායනා කරන්න එහෙම මේ ඉස්සර එච්.ආර්. ජෝතිපාල මගේ ගම පහ එහෙ ඉඳලා තියෙනවා. ඉතින් මේ දෙන්න හරි යාළුවෝ. මගේ තාත්තට හොඳට ගායනා කරන්න පුළුවන්. මගේ තාත්තා ගීත ගායනා කරනකොට මේ ඉස්සර ඔය සංගීත සංදර්ශන තියෙන්නේ. ඔව්. තාත්තා සංගීත සංදර්ශනවල ඉස්සර ගීත ගායනා කරනකොට මගේ අම්මා හොරෙන් යනවලු බලන්න. හොරෙන් යනකොට අපේ ආච්චි ඇවිල්ලා ඇදගෙන ගිහිල්ලා. ඒ කියන්නේ විවාහයට පෙරද? විවාහයට පෙර. යාළු වෙලා ඉන්න කාලේ. යාළු වෙලා ඉන්න කාලේ තරුණ කාලේ. ඒ විවාහයට එච්චර කැමැත්තක් තිබිලා නැහැ මගේ ආච්චිලා. ඒක නිසා අපේ මගේ අම්මව ඇදගෙන යනවා. ඒනට වැඩේ හරි ගියේ නෑ. වැඩේ හරි ගියේ. දවසක තාත්තා ඇදගෙන ආව අම්මව. නේද? අපි ආපු ගීතේට ආදරේ හිතිච්චම ප්‍රිය සහෘදේනේ අපි ආදරේ එක දේවල් වලට උපමා කරනවා. ඔයා මට අහස වගේ.
ඔයා මට සඳ වගේ. ඔයා මට මේ මුළු ලෝකෙම වගේ. ඔයා මට මහා මූද වගේ. පස්සේ මං කියන්නම් එහෙම කියලා පස්සේ වෙන දේ. නිම්හිම් නොපෙරෙන. ඒ තරම් ආදරේ මම. ගැවුමට ආරාධනා කරන්නේ චමල්ට සහ චමල් ඒකට වෙන කාවවත් තෝරගෙන නැහැ. තෝරගෙන තියෙන්නේ වැඩිපුරම විශ්වාසවන්ත කෙනා යාගේ බිරිඳ. ඒ නිසා ගැළපෙනවා. මං හිතන්නේ අර දියණියගේ අම්මයි තාත්තයි හොඳ අත්පොලසන්නාදයක් දෙන්න චමල් සහ මහේෂිකා වීරවංශටයි ගැවුමට ආරාධනාව. තරුවක් විලසට රැකල පතිත වෙමි. ආහසයි ඔබ මට නිම්හිම් නොපේනෙන ඉනිමං බඳිනු බැරි. ඔල්ලොවයි ඔබ මට තරුවක් විලසට රැකල පතිත වෙමි. ගංග කවදා හෝ මුව දොර අමු වෙනවා. ලොව කැළඹුණලා අඳුබින් හැකිලෙනවා. ආහසයි ඔබ මට නිම්හිම් නොපේනෙන ඉනිමං බඳිනු බැරි. ඔල්ලොවයි ඔබ මට තරුවක් විලසට රැකල පතිත වෙමි. අනාථ සයුරක වෙහිදිය දෝතනු බයි. ආකාද අඳුරක දුලරන් සිලුව ඔබයි. ඔබ මට ළඟ බව ඉඳුරා මම දනිමි. ඔබ මට කහවනු පවුරට මහදුරකි. ආහසයි ඔබ මට නිම්හිම් නොපේනෙන ඉනිමං බඳිනු බැරි. ඔල්ලොවයි ඔබ මට තරුවක් විලසට රැකල පතිත වෙමි. ආහසයි ඔබ මට නිම්හිම් නොපේනෙන ඉනිමං බඳිනු බැරි. ඔල්ලොවයි ඔබ මට තරුවක් විලසට රැකල පතිත වෙමි. දැන් මේ තරංගයක් හොඳේ. මේ මහත්යයි නෝනයි වෙනම කතාවක්. ඒ වුණාට තරංගේ තියෙන්නේ දුවද හොඳට සින්දුව කිව්වේ තාත්තද එහෙම නැත්නම් අම්මද කියන එක. මේ සුන්දර තරංගයක්. ඒ ලේසියට දෙන උත්තරේනේ. දැන් තාත්තා තමයි හොඳටම ගීතේ ගායනා කරේ කියලා හිතන පුඩියක් ගහන්න බලන්න. 6යි හොඳේ. 6යි.
අම්මා තමයි ඊටාම මිහිරට ගායනා කර කීපේ අපුඩියක් ගහන්න බලන්න. 32යි. හරි. දුව තමයි හොඳටම ගායනා කර කියන අපිට 33යි. 34යි. මොකද ඒකට මේ දෙන්නත් අපුඩි ගැහුවා. අන්නේ බැදීම බලන්න. මටත් එපා. අරයා කියන මටත් එපා. හැබැයි දුවේ ඔයාට ඕනේ. මොකක්ද ඕනේ? සියල්ල. සියල්ල ඕනේ. ඉතින් මෙතුමියත් එක්ක මම කතා කරේ මෙතුමියගේ ජීවිතේ ප්‍රේමාන්විත අත්දැකීම් තියෙනවා. එතුමියට සුන්දර කඩවසම් පුතෙක් ඉන්නවා. ඒ වගේම ලස්සන පෙනුම සහිත තාත්තා කෙනෙක් ඉඳලා නැති වුණා. ඒ වගේම මේ වැනිම රුයැත්තියක් තමයි මව. ඇය නැති වුණා. ඉතින් මේ කතාසාරය ඇතුලේ තමයි මේ ගීතවලට යන්නේ. මම ඔබට පොරොන්දු වුණා මේ අහසයි ඔබ මට ගීතයේ තියෙන ප්‍රේමේ ප්‍රහර්ෂය වගේම ඒකේ පොඩි හාස්‍ය දනවන කතාවකුත් කියලා අපි ඊළඟ ගීතයට යම් එතුමියගේ අත්දැකීමුත් බෙදාගෙන මේ වැටකෙයියා පඳුරක මුහුදු වෙරළක ගලක් මත ප්‍රේම කරන යුගයේ ප්‍රේමවන්තියගේ කෙහෙරොද සහෝදරයා මේ ප්‍රේමවන්තියගේ මූණේ දැවටෙනකොට ඒ දවස්වල මොනවද කිව්වේ? වාගේ කොණ්ඩේ මගේ මුහුණේ දැවටෙනකොට දැනෙන සුවය රත්තරන් හරි සුවයි. පුදුම සුවයක් දැනෙන්නේ. ඒක හැබැයි ඇත්තකුත් තියෙනවා. හරි? පුදුම සුවඳක් දැනෙන්නේ. ආදරේ උත්තරනවා කියලා ප්‍රේමේ බෙදා ගන්නවා. දැන් අවුරුද්දක් දෙකක් ගිහිලා විවාහ වෙනවා. දරුවෝ දෙන්නෙක් විතර හැදිලා කිසියම් කාල පරිච්ඡේදයක් ගියාට පස්සේ මෙයා වැඩට යනවා. මෙයා ගෙදර හුයනවා. මෙයා වැඩ ඇරලා එනකොට රෙදිත් හොදලා නමලා අයන් කරලා ඔක්කොම කරලා බතුත් බෙදලා තියන්න ඕනේ. එහෙමනේ අපේ අයියලා. බත් කන ගමන් කෙස් ගහක් හම්බ වෙනවා. ඔන්න ජරමරේ. මේ පැත්තට පිඟාන, මේ පැත්තේ බත්, මේ පැත්තේ බෝංචි, මේ පැත්තේ මුගුණු වෙන්න මැල්ලුම, මේ පැත්තේ වතුර එක. මිනිස්සු වෙනස් වෙන හැටි. මෙන්න මේ කතාව අහලා ඊළඟ ගීතයට යමු. ඒත් මේ දෙන්නමයි කියන්නේ